කොළ අනුභව කියන එක සංවේදී පරිසර කලාපයක්. මේ සංවේදී පරිසර කලාපයක් ඇතුළේ ලක්ෂ ලබන 1960 ගණන් වල ඉඳලා. ඒතකොට දැන් මේකේ ඇත්තටම පෞද්ගලික කාලේ මේක පදනමක් හදලා ත්‍රිවිධරත්න ඉතිපු හැමතිවරයාගේ පදනමක් හදාගෙන ඒ පදනම හරහා ඒකේ නීතියානුකූල නොවන ඉදිකිරීම් ගණනාවක් කළා. මේක මුලින්ම කරේ ගල් කඩපේ. ඒව ගල් කඩන්නේම අයිතියක් නැහැ ඒ විදිහට. එනේ මේ සංවේදී පරිසර කලාපයකට නම් කරලා තියෙන දැනක මේ ගල් කඩලා සියලු දේ කරලා අන්තිමට මේක විනාශය ආවේ දැන් පෞද්ගලික සුලිකුණාටු තත්ත්වයත් එක්ක ආපු ප්‍රශ්නෙත් එක්ක. දැන් මේකෙදී මේ සුලිකුණාටු තත්ත්වයෙන් තියෙන රටපුරා පියගිය ගුරුවරු ඉන්නවා ජනතාව ඉන්නවා. නමුත් මෙතන අපි දන්නවා මල්ලිකා දෙබුවනාරච්චි කියන මේ ගුරුවරිය මෙතන මිය ගියේ ඒ තිබ ගල් පහත් වෙලා ගල් කාස්ලා රෝල් වෙලා ඇවිල්ලා. ඒ වගේම තවත් අය බර ගණනාවක් තුවාල වුණා. එතකොට දැන් මේක සම්බන්ධයෙන් රජය පැහැදිලි පරීක්ෂණයක් කරලා මේගොල්ලන්ට යුක්තිය ඉදු කරන්නේ. දැන් රජය කරන්න තියෙන ඒ කාරණා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොටත් දැන් මේ පදනම සම්බන්ධයෙන් ගත්තොත් මේ තාත්තගේ පුතාට යන ක්‍රමවේදෙ මේක හදලා තියෙන්නේ. එතකොට මේක නිවැරදි කරන්න ආණ්ඩුව කතා කරා. පරිසර ඇමතුමා කතා කරනවා අපි දැක්කා. ඕක තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මොකද අපි දන්නවා දැන් මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමිය අතු රජයේ නිලධාරීන් තමන්ගේ කාර්යභාරය කරනකොටත් ඒ කාර්යයට රජයේම සමහර කොටස් බාධා කරනවා. ඒ වගේ දක්වත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ රජයක් වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ පදනම ඒ විදිහටම යනවා. ඒක කොහොමද යන්නේ? ඒක නිසා මේවා සාකච්ඡා කරලා පිරිස් කෙල්ල කතා කරලාට වැඩක් නැහැ. දැන් ජීවිතයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම බරපතල මේසකට අනිසිත වෙලා තියෙනවා. ඒක නිසා තවත් මේක විශාල වෙන්න ඉස්සෙල්ලා අවුරුද්දකට මේ ප්‍රශ්නේ උත්තර වෙන්න ඉස්සෙල්ලා මේකට විසඳුමක් ලබා දීම රජයේ වගකීමක්. මේ නීතියානුකූල නොවන ලෙස තමන්ගේ බාල් දේශපාලන බලය සියලු බලයන් පාවිච්චි කළ මේවා කරලා තියෙන්නේ. ඒකට ඒවට පියවර ගැනීම රජයේ කටයුත්තක් වහා ඒ සඳහා වැඩි අධිකාරිය කියලා අපි කියන්නේ. මොකද මෙතනදී කුවරියක් අපි ගිහිල්ලා තියෙන අපි අනිත් අදහස් කරන අනිත් ජීවිත නෙවෙයි කියලා. ඒක නිසා තමයි ඒකත් එක තමයි මේ විරෝධයට අපි කවුරුලා ඉන්නේ. පැහැදිලිවම මේ ප්‍රශ්නයට විසඳුම් රජය සලවා දීලා රජයේ වගකීමක් සාකච්ඡා විතර කරලාමදි ක්‍රියාත්මක වීම අවශ්‍යයි කියලා අපිට කියන්නේ. මේ පනත තමා 2009 අංක 44 දරන අම්බුවාව අක්ෂිතේක නැත්තම් මේ භූමියට ආදාලා දීපු ජයරත්න එදා හිටපු අමාත්‍යවරයා ඒ වගේම පසුකාලීන අගමැතිවරයා මේ රටට අයිති අතිශය සංවේදී භූමි කලාපයක් තමයි තමන්ගේ පෞද්ගලික භූතලයක් හැටියට පරිහරණය කරන්න බාධක කරන්නට සම්මත කරගත්තේ. මේ වෙලාවේ කියන්න ඕනේ මේ පනත 2009 සම්මත කරගන්න වෙලාවේ මේකේ අන්තර්ගතයට එරෙහිව රටේ ජනතාවගේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගණනගෙන ඊට පස්සේ මේ පෞද්ගලික මුදලයක් හැටියට දීපු ජයරත්න පවරා ගන්නේ ඔහුගේ නම පවා වෙනස් කරලා. දිසානායක මුද්‍රාංශලාගේ ජයරත්න 2009 මේ පනත සම්මත කරගත්තට පස්සේ අම්බුලුවාව දිසානායක මුද්‍රාංශලාගේ ජයරත්න හැටියට පරිවර්තනය වුණා. දීපු ජයරත්න අදිවූ ජයරත්න කියලා තමයි එදා ප්‍රසිද්ධ වුණේ. අපි මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬ නැගුවා. මෙතන ඉන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේතෝන් සහෝදරයා එදා මේ පනතට එරෙහිව කතා කරා. ඒ වගේම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි එදා විරුද්ධ පක්ෂයේ වෙනුවෙන් ප්‍රධාන කතාව කරේ. මේ කතාව කරමින් මේ පනත හරහා රටට ජනතාවට අයිති පොදු දේපල අත්පත් කරගන්න හැටි අවභාවිත කරගන්න හැටි දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඒ පිළිබඳ හැන්සාඩ් වාර්තා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා මේ මහා ව්‍යසනයක් වෙලා තියෙන මේ කලාපයේ පිළිබඳ මේ අම්බුලුවාව පිළිබඳ ඉතාම ගැඹුරු සියලු පාර්ශව නියෝජනය වෙන මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුව ආදී මේ සංවේදී පරිසර කලාපය පිළිබඳව පැහැදිලි ගැඹුරු විශ්ලේෂණයක් කරලා හොයා බැලීමක් කරලා ඉතා ඉක්මනින් සුදුසු තීරණ ගන්න. කේබල් කාර් ව්‍යාපෘති මහා පරිමාණ රටට ඕනේ. අපි ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. හැබැයි ඒ සඳහා සුදුසු පාරිසරික පද්ධතියක් තියෙන එක වහාම හොයා බලන්නට ඕනේ. ඒ සියලු ව්‍යාපෘති වලට වඩා මිනිස් ජීවිත වටිනවා. මියගිය මල්ලිකා දෙවුනාරච්චි ගුරුවරිය මේකට බිලි වුණා. බිලි
ඒ නිසා නැවත නැවතත් මේ විදිහේ ජීවිත දේපල හානි සිදු නොවන විදිහට මැදිහත් වෙන්න මේක වඩා හොඳ රජයට මේ පනතකින් මේක පවරාගෙන මේ ලැබෙන ආදායම් ඉදිරියේත් මේක ක්‍රියාත්මක වෙනවා නම් රජයේ දේපලක් බවට ජනතාවගේ දේපලක් බවට පත් වෙනවා. දේපලක් බවට පවරගෙන තියෙනවා. මේක මහ ජනතාව සතු ඒ වගේම මේක මේ කන්ස්ට්‍රක්ෂන්ස් වලදී නියමිත ආකාරයට මේව කරලත් නැහැ. පොර පදනමක් හදාගෙන ඒ පදනම මුවා වෙලා ඒගොල්ලෝගේ පවුලේ අය දාගෙන ඒ කොම්පැනියට ඊට පස්සේ මේකේ මේ කන්ස්ට්‍රක්ෂන්ස් කරනකොට මේක එපා කියලා උපදිසාපතිතුමිය කියනකොට ඇයට විරුද්ධව උසාවි ගියා. හැබැයි නීතිපති එයා ඉදිරිපත් කරපු උපදිසාපතිතුමිය ඉදිරිපත් කරපු කිසිම ලියවිල්ලක් උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව උසාවිය නොමග යවලා අනුරාධ ජයරත්න ඇතුළු ඒ පිරිසට ඒගොල්ලෝගේ අවස්ථාව ලබා දුන්නා. ඒක නිසා අපි සිවිල් පුරවැසියෝ විදියට කියන්නේ මේ පෞද්ගලිය වෙච්ච ව්‍යසනය තුලින් එතන ගුරුවරියක් ඒ වගේම තව 7-8 දෙනෙක් මේ මරණයටපත් වුණා. ඒගොල්ලොන්ට එහෙමනම් මේගොල්ලොන්ට මේක අයිතිය තියනවා නම් ඒ අයිතිය තුලින් වෙච්ච මේ ව්‍යසනය නිසා මේ ව්‍යසනයෙන් මේ කන්ද පල්ලෙහාට ඒ කඩපු ගල් සහ සියලු දේවල් වතුර පල්ලෙහාට ඇවිල්ලා ඒ වෙච්ච ඒ කරදරවලට සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ කියනවා නම් මේ පදනමේ අයිතිය තියෙන ඒගොල්ලොන්ට කියලා එයාලා මේකට වන්දි ගෙවන්න ඕන. මේ සාධාරණේ කරන්න ඕන. ජීවිතයක් රැක්ෂේරු කරන්නේ කොහමද? ඒ දරුවට අම්මා නැවත ලබා දෙන්න පුළුවන්ද? මෙන්න මේ කියන කාරණා නිසා තමයි අපි කියන්නේ මේ අම්බුලුවාවේ මේ කරන මේ වැඩේ නවත්තලා මේකට සාධාරණයක් කරලා මේ දේවල් නැවත රජයට පවරන්න දෙයක් නැහැ. මේක රජයේ දේපලක්. ඒක නිසා මේ පනත වෙනස් කරලා මේකෙන් වෙච්ච අලාභ හානි සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතිපූර්ණය කරලා මේ මරුණු අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ගැන මහ ජනතාව දැක්පත් කරන්න සහ ආණ්ඩුවට බල කරන්න. මේක ලංකාවේ දේශපාලකව ක්‍රියා කරන විදිය මේකයි කියලා පෙන්නන්න තියෙන හොඳම උදාහරණය. අම්බුලාවලට සල්ලි වියදම් කරලා තියෙන්නේ මහ ජනතාවගේ සල්ලි. භාණ්ඩාගාරයෙන් මිලියන 500ක් වියදම් කරලා කම්පොලේ ඉජිප්ට් එකෙන් කෝටි 5ක් වියදම් කරලා තියෙනවා. පුස්කාර දෙපාර්තමේන්තුවේ මේ මල්වත්තේ සියලුම මුදල් වියදම් කරලා ඒ පටන් ගත්ත එකේ අද මේ ආදායම ගන්නේ ජයරත්න අමුල්වාගල දිසානායක මුජාසේලාගේ ජයරත්න අද ඒකෙන් ආණ්ඩුවට යම් ප්‍රමාණයක් දෙන්න ඕන නමුත් මේක දෙනවද කියලා දැක්කා. මේකේ ඉඩම් අරන් තියෙන විදිය නීත්‍යානුකූල නැහැ. 2009 පනතක් දානවා ජයරත්න මහත්තයා. ඒ පනතේ කියනවා මේකේ එයාගෙන් පස්සේ එයාගේ පුතා තමයි මේකේ ප්‍රධානිය වෙන්නේ. පුතා මැරිච්ච දවසට එයාගේ පුතා තමයි ප්‍රධානි. එතකොට මේක ගොඩනගලා තියෙන්නේ කිසිම ඉංජිනේරු සම්බන්ධතාවයක් නැතුව තමන්ගේම අදහසට කියලා විජාරත් මාත්‍ර පාර්ලිමේන්තුවේ කියලා. නමුත් ලංකාවේ එහෙම විචාර නමුත් එහෙම දේශපාලනව එහෙම තමයි කරලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ සිද්ධ දේවල් ඔක්කොම මේකේ ඉඳන් ආණ්ඩුවට අරගෙන ඒකට වන්දෙන් කියලා දෙනවා. මේ ඉඳන් තාවනේ දීලා. මේ ඉඳන් කිසිම ආදාය හේතුවක් නැතුව පාවිච්චි කරනවා. ඒකෙන් එන ආදායම වැඩි හරියක් මේගොල්ලෝ දූෂණය කරනවා පිටරට යනවා කියලා ඒක විශේෂයෙන්ම මහජන මුදල් යොදලා අදපු මේ පදනමෙන් හම්බ කරන ආදායමෙන් විශාල මුදලක් රජයට මේ මුදල රජයට නොදී මේගොල්ලෝ තමයි ඒක අනාගතේ දෙයක් නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම පරිණිති කාර්යය තමයි මේක පිළිබඳව පරීක්ෂණයක් කරලා මේගොල්ලෝ අසාධාරණ මුදල් රන්තිය රජයේ මුදල් විදක් කරන ව්‍යාපෘතිය රජයේ ඉඳන් මේකේ මරත්තේ මේක අනිවාර්යයෙන්ම දෙවෙනි කාර්යය තමයි අපි දන්නවා මේක ළඟදී නායකයා 3 දෙනෙක් මැරුණා. උඩදික විශාල පල්ලයට ආවා. ඒගොල්ලෝ හරියාකාර කරලා නැහැ. ඊළඟට දැන් හොයාගෙන තියෙනවා මේකේ කේබල් කාර්යය වෘත්තියක් ආරම්භ කරලා තියෙනවා. ඒකේ කැපුලට හාරනකොට රත්යන් අවල් කියලා දන්නේ නැහැ. මේක පිළිබඳව විශේෂයෙන්ම ඉන්දියාවේ පරීක්ෂණයක් කරනවා.